Hi guys, ඉතින් ගොඩ කාලෙකින් වීඩියෝ එකක් දැම්මේ නැහැ. හේතුව තමයි මම චුට්ටක් අලුත් සබ්ජෙක්ට් එකක් ඉගෙන ගන්න වැඩකට බැස්සා. ඒ ඇවිල්ලා මම සහ මාත් එක්ක කලින් වැඩගෙන මම වැඩගත්ත යාළුවෙක් අයියා කෙනෙක් ඉන්නවා. එයාත් එක්ක පොඩක් AC සම්බන්ධව ඉගෙන ගන්න ආවා. මොකද ඊළඟට ඉස්සරහට ඉන්වර්ටර් යුනිට්ස් ගොඩක්ම මේ AC වලටත් එනවා. ඉතින් අද මට ඔයාලට පෙන්වන්න විදිහ නැහැ ඉන්වර්ටර් එක. ඉතින් අපි ආවා අද කම්ප්‍රෙසර් වගේක් තියන්න. ඉතින් අයියලා දෙන්නෙක් ඉන්නවා එදෙනා වැඩ කරනවා. ඉතින් මම පෙන්වන්නම් ඊට කලින් මොකද්ද මේ AC එක වෙන ක්‍රියාදාම කියලා. ඉතින් මේ තියෙන්නේ AC එක අවුට්ඩෝර් යුනිට් එකක්. මම මෙතනට ආවේ මේක ඉන්ෂුරන්ස් ක්ලේම් කරන්න ඕනේ. මේවා පොඩි ගණන් නැහැ. මේ කම්ප්‍රෙසර් එක සාමාන්‍ය ලක්ෂයකමාරක් අතර යනවා ප්‍රයිස් එක. ඉතින් ඒ නිසා මේවා ඉන්ෂුරන්ස් ක්ලේම් කරන එක තමයි ගොඩක් කරන්නේ. මේක අපි දන්න සුප්‍රසිද්ධ ආයතනයක් සීටා. ඉතින් මේකේ තියෙන්නේ 3 phase compressor එකක්. මේ තියෙන්නේ වට compressor එක. මේක සාමාන්‍යයෙන් 22 තියෙන්නේ. මෙතනදී මේ megapascal pressure එක high side එක 3කට යනවා. low side එක මෙතන බලන්න. මේකේ මැකිලා ඔක්කොම ටික බලමු. මේකේ උඩරිම යන්න පුළුවන් 10.5ක් වෙනකන්. ඉතින් මේකේ ලොකු කතාවක් තියෙනවා මම ඒක හිමීට කියන්නම්. ඉතින් මේකේ වෙන්නේ refrigerant gas එකක්. ඒ කියන්නේ green gas එකක් හරි මොකක් හරි 222 134 410 ඒ වගේ එක එක numbers තියෙනවා. මම ඒ ටික list එකක් දාන්නම්. ඒවට පුළුවන් يعني ඒවා flammable නෙවෙයි. සමහරක් gas තියෙනවා R2L 600 වගේ ඒවා flammable gas තියෙනවා. හැබැයි මේකට දාන මේ 22 වගේ gas flammable නෑ. හැබැයි explosive risk එකක් තියෙනවා කියන්නේ pressure එක නිසා. ප්‍රෙෂර් එක නිසා පුපුරන්න පුළුවන්. එහෙම නැත්නම් නයිට්‍රජන් මේවා නයිට්‍රජන් ප්‍රෙෂර් කරලා ලීක් හොයනවා. අන්න ඒ වගේ වෙලාවට පුපුරන්න පුළුවන්. ඒ ඇරෙන්න කිසිම විදිහකින් ලොකු ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. මේ වගේ ඒවා ගොඩක් වෙලාවට කස්ටමර්ස්ලා ඉන්න වැඩි හරියක් මිනිස්සු වැඩ ජීව ඉන්න තැන් වල තමයි ගොඩක් දාන්නේ. එක්ස්ප්ලෝෂන් ඒවා හරිම අඩුයි. ඉස්සර දැම්ම R12 එහෙම දැම්ම දැන් ටිකක් අඩුයි. ඉතින් මේකේ වෙන්නේ ඉන්ඩෝ යුනිට් එක අපි දැකලා තියෙනවා සුදු පාට පෙට්ටි වගේ තියෙන්නේ. අන්න ඒ යුනිට් එක ඇතුලේ තියෙනවා එකත් කන්ඩෙන්සර් එකක්ම තමයි අපි ඒකට උනට කියන්නේ එවපරේටර් එක කියලා. ඉතින් ඒකට කූල් එක අපි දෙන්න නම් මේකේ වෙන්නේ ගෑස් එක ලික්විඩ් වෙනවා. ලික්විඩ් එක ආයේ නැවත ගෑස් එක වෙන සිස්ටම් එකක් තියෙනවා. ඉතින් මේකට උදව් කරන එක තමයි මේ කම්ප්‍රෙෂර් එක කියන්නේ. ඉතින් මෙතන තියෙනවා කන්ඩෙන්සර් එක. මේක ඇතුලේ තියෙන්නේ අර අපේ වාහන වල රේඩියේටර් එක තියෙනවා වගේම හැබැයි ගෑස් තියන්න පුළුවන් යුනිට් එකක්. ඉතින් මේකේ වෙන්නේ ඉස්සරම ලික්විඩ් එක අපි මේකේ ගෑස් එක අපි ගෑස් තමයි මේකට ප්‍රෙෂර් කරන්නේ. මෙන්න මෙතන charging valve තියෙනවා. මේකෙන් අපි ගෑස් මේකට දෙනවා. ඉතින් ඊට පස්සේ මේක ඇතුලේ තියෙන වේප් එකක් විදිහට කියන්නේ වාෂ්පයක් විදිහට ඊට පස්සේ මේකෙන් මෙන්න මේ කම්ප්‍රෙෂර් එකෙන් මේක පීඩනයකට ලක් කරනවා. ඉතින් මේ ගෑස් එක පීඩනයකට ලක් කරන්නේ නිකන් නෙවෙයි මේ කන්ඩෙන්සර් එක හරහා යවලා. එතකොට අපි මේ පීඩනයට ලක් වෙන ගෑස් එකේ තියෙන හීට් එක අපි පීඩනයට ලක් කරනකොට ගෑස් එකේ හීට් වෙනවනේ. අන්නේ හීට් එක මේ කන්ඩෙන්සර් එක හරහා මේ ෆෑන්ස් තියෙනවා මේක ඇතුලේ. කන්ඩෙන්සර් එක වෙනවා. මෙන්න මේක මේ ළඟ ෆින්ස් තියෙන කන්ඩෙන්සර් එකෙන් මේක නිමනවා ගෑස් එක. එතකොට වෙන්නේ ඒ ගෑස් එක උඩ ඉඳන් හොම ඇවිල්ලා ලික්විඩ් වෙනවා. අන්නේ ලික්විඩ් සහ වේපර් මික්ස් එකක් තියෙන්නේ. ඒක මෙන්න මෙතන තියෙනවා වලට වෙනදී පොඩි බටයක්. සාමාන්‍යයෙන් මේ බට සයිසස් 3ක් විතර තියෙනවා මේකේ. ඒකෙන් පොඩි බටේට දෙනවා. එතකොට වෙන්නේ මේක ගොඩාක් අඩු ඉඩකින් තමයි මේක යන්නේ. එතකොට සම්පූර්ණයෙන්ම මේ ගෑස් එක ලික්විඩ් වෙනවා. අපි දන්නවා යාලා ගෙදර ගෑස් සිලින්ඩරේ අම්මලා එහෙම උස්සලා බලන්නේ බරද කියලා බලන්නේ. බර අඩු වෙන තමයි අපි දන්නේ ගෑස් ඉවර කියලා. හැබැයි එළියට එනකොට ගෑස් එකක් නෙන්නේ. හැබැයි බරට දැනෙන්නේ ලික්විඩ් එකක් නිසා. ඉතින් අන්නේ ලික්විඩ් එක මේක දිගේ යනවා මෙන්න මේ බටේ. මේක තමයි හයි සයිඩ් එක. ඒ කැපිලරි ලයින් එකේ එක මේ ටියුබ් එකෙන් එළියට එනවා. ඊට පස්සේ මේක කෙලින්ම අර මං කිව්ව කන්ඩෙන්සර් වගේ මම පස්සේ පෙන්නන්නම් ඇතුළට ගියාම ඒක මම ෆොටෝ එකකුත් දාන්නම්. ඒක ඇතුළෙන් යන්නේ ලික්විඩ් එකක්. ඉතින් ඒකින් වෙන්නේ අපේ يعني දැන් ඇතුලේ තියෙනවනේ අපේ ඇඟේ හීට් එක මැෂින්ස් වල හීට් එක එතකොට බිල්ඩින් එක ඇතුලේ තියෙන හීට් එක අර මේ එවපරේටර් එක ඇතුලට ගියාට පස්සේ ඒ ගෑස් එක ඒ හීට් එක උරාගෙන ලික්විඩ් එක يعني ගෑස් ලික්විඩ් එක හීට් එක උරාගෙන නැවත ඒක ගෑස් එකක් බවට පරිවර්තනය වෙනවා. ඒ ගෑස් එක එන්න ගොඩක් ඉඩ ඕනේ. ඉතින් ඔයාලට වෙනවා මෙන්න මේ බටේ. මෙන්න මේ සයිස් බටේකින් තමයි අර කන්ඩෙන්සර් එකෙන් මේ එවපරේටර් එකෙන් එහෙම නැත්නම් කූලර් එකෙන් එන බටේ මෙන්න මේක. එතකොට ඔයාලට තේරෙන්නේ නැති ගෑස් එක. මේ තියෙන ලික්විඩ් යන බටේ මේ තියෙන ගෑස් යන බටේ. ඒතර ගෑස් එක නැවත මේක ඇතුලෙන් ගිහිල්ලා ආයෙ කම්ප්‍රෙෂර් එක ලබා ගන්නවා. ඒතර ආයෙ මේක කරන්නේ කම්ප්‍රෙස් කරනවා. කම්ප්‍රෙස් කරනකොට වෙන්නේ මෙන්න මේ බටේ හරහා යන නිසා මේකේ ලොකු පීඩනයකට කම්ප්‍රෙස් කරනවා. සාමාන්‍ය PSI 300ත් 400ත්
14 එකක් වගේ න 6 සීට් වගේ යනවා. ගෑස් එක අනුව තමයි. يعني දැන් 22 එකක් වගේ දැන් සාමාන්‍යයෙන් ස්ලෝ සයිඩ් එක. කියන්නේ මෙන්න මේ පැත්ත PSI 60කට වගේ 65කට වගේ තමයි තියන්නේ. උඩරිම 70කට. කියන්නේ මේ වගේ එන්වයරන්මන්ට් එක දැන් සීතලයිනේ ටිකක්. ඒ වගේ වෙලාවට අපි 60කට වගේ තමයි ගන්න. හීට් එක වැඩි නම් අපි 70කට ගන්නවා. ඉතින් ඒන ප්‍රෙෂර් එක මේ පැත්තෙන් එනකොට සාමාන්‍යයෙන් PSI මේ වගේ එකක නම් 300කට වගේ යනවා. හැබැයි මේක 14 ගෑස් එකක් නම්. මේක තියෙන 22. මේක තියෙන R22. මේක 14 වගේ ගෑස් එකක් නම් සාමාන්‍යයෙන් PSI 600ත් වගේ අතර මේ බටේදී යනවා. ඉතින් එතකොට හිතා ගන්න මේකේ ප්‍රෙෂර් එක. ඉතින් මේකේ ඒක තමයි මේ AC සිද්ධාන්තය. මම සරලව කියවම තව වීඩියෝ එකකුත් දාන්න. ඉතින් මේකට නිකන් බෑ. ඉතින් මගේ සබ්ජෙක්ට් එකත් මේකට එකතු වෙනවා. ඒකට හේතුව තමයි මම කිව්ව 3 phase supply එකක් එන්නේ. එතකොට මෙතන කන්ටැක්ටර් එකක් තියෙනවා. මෙතන තියෙනවා තව සර්කිට් එකක්. මම මේක ගැන විස්තර කරන්න. ආයේ මෙතන තියෙනවා කරන්ට් සෙන්සර් එකක්. ඒ වගේම කැපැසිටර්ස් දෙකක් තියෙනවා මේ ෆෑන් දෙකට. මේවා නිකන් නෝමල් ඉන්ඩක්ෂන් ෆෑන් තියෙන්නේ. ඒ හින්දා ඉතින් මෙතන තියෙන මේ ඉන්ඩෝ සප්ලයි එක. කියන්නේ ඉන්ඩෝ එක ඇතුළට සප්ලයි වෙනවා සහ මේකෙන් සිග්නල් ලයින් එකක් එනවා ඉන්ඩෝ එකකින් අවුට්ඩෝර් යුනිට් එක ඔන්න වෙන්න. ඒ වගේම මෙතන 3 phase සප්ලයි එකක් කියලා දෙනවා නියුට්‍රල් එකත් එක්ක. ඉතින් මොකද්ද මේකේ මේ සර්කිට් එක? ඉතින් මේ කම්ප්‍රෙෂර් එක ඇවිල්ලා වර්ග දෙකක් එනවා. එකක් තමයි පිස්ටන් ටයිප්, අනිත් එක තමයි රොටේටර් ටයිප්. පිස්ටන් ටයිප් එක කම්ප්‍රෙෂර් එක සාමාන්‍යයෙන් පැත්ත වෙනස් වුණා කියලා ලොකු අවුලක් වෙන්නේ නැහැ. මොකද ඒකේ තියෙනවම පොඩි අර එන්ජින් එකේ වගේ ක්‍රෑන්ක් එකක් තියෙනවා. හැබැයි හදිසියෙ මේක රොටරි නම් මේක අනිවාර්යයෙන්ම කැරගෙන්න ඕනේ පැත්තක් තියෙනවා. එක පැත්තකට කරගන්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේකේ 3 phase line එකේ රොටරින් සයිඩ් එක අපි බලා ගන්න ඕනේ. ඉතින් මේකේ තියෙනවා පොඩි ප්‍රොසෙසර් යුනිට් එකක් මේ කාඩ් එක ඇතුලේ. ඒකෙන් එයා කරනවා ඉස්සරෝම 3 phase line එක මේ යුනිට් එකට ආපු ගමන් මෙයාගේ පැත්ත හරිද? ඒ කියන්නේ රොටේෂන් එක මේ L1 L2 L3 එක හරි පැත්තටද සම්බන්ධ වෙලා තියෙන කියන බලනවා. බලලා ඒක මේ කම්ප්‍රෙෂරයට දෙන්න එයා සූදානම් කරගන්නවා. හැබැයි හදිසි හරි පේස් දෙකක් මාරුනොත් කියන්නේ ලංකාවනේ මේ ලංකාව ඇතුලේ ඉතින් ඔය වගේ ප්‍රශ්න වෙන්න පුළුවන්. රිලව් පයින්නා වගේ තමයි. ඉතින් හදිසි හරි පේස් එකක් මාරු වුණොත් මෙයා දැනගන්නවා හරි. මේකේ රොටේෂන් වෙනස් වෙනවා. කම්ප්‍රෙෂර් එක දිව්වොත් කම්ප්‍රෙෂර් ඉවරයි. ඒ නිසා අනිවාර්යයෙන්ම මේක නතර කරගන්නවා. ඉතින් ඕක තමයි මේකේ මේ ඉලෙක්ට්‍රොනික සිද්ධාන්තය. ඉතින් මම මේකට ආවේ මේකේ දැන් මම අද ආවේ මේ කම්ප්‍රෙෂර් ඔක්කොම ඩැමේජ් වෙලා තියෙනවා. කම්ප්‍රෙෂර් තුනක්. ඒ තුනම චෙක් කරලා අපි මේක කියන්න ඕනේ මේ ඉන්ෂුරන්ස් එකට මේක අවුල් කියලා. ඉතින් එතකොට යාළුවෙන් අපිට මේක ක්ලේම් කරනවා කියලා තමයි මේ කම්පැනි එකෙන් කියලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපි කම්ප්‍රෙෂර් අලුතෙන් ගෙනල්ලා තියෙනවා. අපි ඒව අලුතෙන් දානවා. ඉතින් මම අද ඒක සමහරකට part 2 විදිහට කම්ප්‍රෙෂර් එකක් තියෙන වීඩියෝ එකක් පෙන්නන්නම්. ඉතින් යාළුවනේ ඔයාලට මම හිතනවා තේරෙන්නේ නැති මම කියපු කතාව. ඉතින් මේකේ මීට වඩා ලොකු දේවල් තියෙනවා. දැන් ඉස්සරහට මම පෙන්නන්නම් හීටර් ටයිප්. දැන් මේකේ හීටර් එකක් තියෙනවා. කියන්නේ මේක අපේ රටට නම් හීටර් එක වැඩක් නැහැ. සමහරක් දැන් මේකේ කම්ප්‍රෙෂර් එකට මේ තියෙනවා ඔයාලට පෙන්නන්නම්. ඉතින් මෙන්න මේ වගේ එකක් කම්ප්‍රෙෂර් එකට දාලා තියෙනවා. මොකද හේතුව හීටර් එක අවශ්‍ය සීතල පැති වලට. මේකේ අනිත් පැත්ත. ඒ කියන්නේ කන්ඩෙන්සර් එක කූල් වෙනවා. හීටර් එක කූලර් එක රත් වෙනවා. ඉතින් එතකොට මේ කම්ප්‍රෙෂර් එක ෆ්‍රීස් වෙනවා. ඉතින් ඒ වෙලාවට මේක දාලා තියන්නේ. ඉතින් ඒ වගේ එතකොට මේකට එක්ස්පැන්ෂන් වැල් තියෙනවා, සොලොනොයිඩ් වැල් තියෙනවා. මොකද බට දෙක මාරු කරන්නේ නැහැ. ඔරිජිනල් විදිහට මේ බට තියෙන පැත්ත මාරු කරනවා ඇතුලෙන් ටියුබ්ස් වලින්. ඉතින් අන්න ඒ වගේ ෆීචර්ස් තියෙනවා. කම්ප්‍රෙෂර් රොටේෂන් මාරු කරන්නේ නැහැ. හැබැයි මම අහලා තියෙනවා ඉන්වර්ටර් ටයිප් එකක් තියෙනවා. ඒකේ ඔටෝම රොටේෂන් මාරු කරලා හදා ගන්න. හැබැයි මේ වගේ හැම වෙන්නේ නැහැ. මේක සරල සිස්ටම් එකක්. මේකේ 3 phase කම්ප්‍රෙෂර් එකක් තියෙනවා. අර මම කිව්වා වගේ රොටේෂන් සිස්ටම් ප්‍රොටෙක්ෂන් සිස්ටම් එකක් තියෙනවා සහ පේස් ෆේලියර්. ඒ කියන්නේ පේස් එකක් හදිසි හරි මිස් වුණොත් ඒ පේස් එක ෆේල් කරන්න යුනිට් එකේ පේස් එක ෆේල් වුණොත් හදිසි හරි පේස් එකක් නැති වුණොත් කම්ප්‍රෙෂර් එක පිච්චෙනවා. ඒ නිසා පේස් ෆේලියර් සිස්ටම් එකක් තියෙනවා. ඒ කියන්නේ පේස් එකක් හරි නැති වුණොත් මේකේ වැඩ කරන්නේ නැහැ. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මේකේ එකට මේ එරර් කෝඩ්ස් තියෙනවා. ඔයාලට පෙන්නන්නේ මෙතන මේ ලයිට් පොලිමක් තියෙනවා. මෙතන LED 1 2 3 4 5 6 7 කියලා තියෙනවා. ඉතින් ඒකට මේකේ එරර් කෝඩ්ස් තියෙනවා. මම ඔයාලට ඩයග්‍රෑම් එක මෙතන නම් නැකිලා මම දාන්නම් ෆොටෝ එක. ඉතින් මේ තියෙන වයරින් ඩයග්‍රෑම් එක ඔයාලට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ රෙක්ටිෆයර් කමියුනිකේෂන් සර්කිට් සහ අනිත් ටික දාලා නැහැ මේකේ. කියන්නේ පේස් ෆේලියර් සහ රොටේෂන් ප්‍රොටෙක්ෂන් ගැන මේකේ විස්තරයක් දාලා නැහැ. හැබැයි සාමාන්‍ය දල අදහසක් මේකේ තියෙනවා ඉලෙක්ට්‍රිකල් වයරින් එක ගැන. ඉතින් ඔයිට වඩා තිබුණාට තියෙනවා නම් දැනගන්න මම අනිවාර්යෙන් යටින් කමෙන්ට් එකක් දාන්න. මම ඕන දෙයකට උත්තර දෙන්නම්. දැනට සෑහෙන ප්‍රමාණයක් මම මේ AC සම්බන්ධ ඉගෙනගෙන තියෙනවා. තවත් මා රාස දෙයක්. ඉතින් මම මේ අයත් එක්ක ජොයින් වෙලා මම මේක ඉගෙන ගන්න. ඒක ටිකක් කල් ගියේ සහ මම ඔටෝ AC සම්බන්ධ වීඩියෝ එකකුත් දාන්න. මම මේකට සෑහෙන මගේ ජීවිතෙන් සෑහෙන ප්‍රමාණයක් මම මේකට යට කරා. ඉතින් මේකේ ප්‍රතිඵලය ඉතින් ඔයාලා තමයි මට දෙන්න ඕනේ. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් දාලා අනිවාර්යයෙන්ම මේක ෂෙයා කරලා සපෝට් එකක් දෙන්න ඕනේ.
ඉතින් මේ කන්ටැක්ටරේ මේ අලුතින් දාලා දෙන කවුරු හරි මේක නෙමෙයි කන්ටැක්ටර් එන්නේ වෙන එක. මේකද අපිත් අද කන්ටැක්ටර් රීප්ලේස් කරනවා. මොකද කම්ප්‍රෙෂර් මාරු කරනකොට හදිසියෙ කන්ටැක්ට් තුනෙන් එකක් හරි ඇල්ලුවේ නැත්තම් මෙයා දන්නේ නැහැ පේස් ෆේල් එක දැන් කෙලින්ම මෙතනින් ඩිටෙක්ට් කරගන්න. මෙතන තියෙනවා. මෙන්න මෙතනින් තමයි පේස් එක ඩිටෙක්ට් කරගන්න චූටි වයර් තියෙන්නේ. හදිසි මෙතන පේස් ෆේල් එක බලන්නේ නැහැ. කරන්ට් එකෙන් තමයි මෙතන තියෙන කරන්ට් සෙන්සර් එක. ඒ කරන්ට් සෙන්සර් එකෙන් බලලා තමයි පොඩ්ඩක් ඔෆ් කරන්න. ඒක ටයිම් එක ගොඩක් වෙලාට ඩිලේ වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා කන්ටැක්ටර්ස් අපි රීප්ලේස් කරනවා. මොකද අපේ ආරක්ෂාවට සහ මේක මොන හරි දෙයක් වුණොත් ගිනි ගැනීමක් වෙන්න පුළුවන් නිසා. ඉතින් ඔය තමයි සරලගෙන ආයි මෙතන හදිසියට කවුරු ඇහුවොත් මම නිකන් මේ බලන්න මෙතන පොඩි ගෙඩියක් වගේ තියෙනවා. මේක ඇවිල්ලා ඔයිල් රිසර්වර් එකක්. ඒ කියන්නේ මේ කම්ප්‍රෙෂර් එක ඇතුලේ ඔයිල් පුරවලා තියෙනවා. අපි ගෑස් එක ලොකු පීඩනයකට ප්‍රෙෂර් කරනකොට ඔයිල් එකත් සමහර කලට වේපර් වෙන්න පුළුවන් සහ රස්නෙට වාෂ්ප වෙලා යන්න පුළුවන්. ඒවා මේ සිස්ටම් එක ඇතුලේ දුවන්නේ නැතුව නැවත කම්ප්‍රෙෂර් එකට දෙන්න තමයි ඔයිල් රිසර්වර් එකක් තියෙන්නේ. ඒතර ඔයිල් ටික නැවත කම්ප්‍රෙෂර් එකටම යනවා. ඉතින් ඔයිල් තියෙන එකේ වැදගත්කම තමයි දැන් මේ වෙලා තියෙන මේ කම්ප්‍රෙසර් හිර වෙලා තියෙන හේතුව තමයි මේක මම ඉගෙන ගත්ත දෙයක් මේ ළඟදී. මේකේ AC එක තියෙන පල්ලෙහා අවුට්ඩෝර් යුනිට් එක තියෙන උඩ. එතකොට වෙන්නේ ඔයිල් එක මේක සිස්ටම් එකේ දුවනවා. ඇයි ඔයිල් එකට යන්න උඩට නෙවෙයිනේ තියෙන්නේ පල්ලෙහාට. එතකොට මේ කම්ප්‍රෙසර් එක හිර වෙලා. ඉතින් යන්න මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒවා නම් මම ඉගෙන ගත්තේ මේ AC සම්බන්ධව ඉගෙන ගන්න ආවට පස්සේ. පේනවා ඉතින් බටේ ෆ්‍රීස් වෙලා සම්පූර්ණයෙන්ම. ඉතින් මේ තියෙන හයි සයිඩ් එක. කියන මාර්ගයේ ලොකු බටේ හරනම් මේකෙන් එන්න ඕනේ ගෑස්. හැබැයි දැන් මේකේ ලික්විඩ් එනවා. ඒ ලික්විඩ් එන නිසා තමයි මේ බටේ මේ ෆ්‍රීස් වෙලා තියෙන්නේ. කියන්නේ ඇතුළ හරියට හීට් වෙන්නේ නැහැ. කියන්නේ කන්ඩෙන්සර් එකට හරියට තාපය පුරා ගන්න යන්නේ නැහැ. එතකොට වෙන්නේ මේ ලික්විඩ් මේ බටෙන් යන ලික්විඩ් එක සම්පූර්ණයෙන්ම මේ පැත්තෙන් එළියට එනවා. ඉතින් ගිහලා බලමු ඉන්ඩෝ එක බ්ලොක්ද කියලා. සමහරවිට ඉන්ඩෝ එකේ ඩස්ට් එක පිරিলা එහෙම නැත්නම් ෆිල්ටර් එක බ්ලොක් වෙලා වගේ තියෙනවා නම් තමයි ගොඩක් කරාට මෙහෙම ෆ්‍රීස් වෙන්නේ. වෙන්නේ නැති සම්පූර්ණ මිදිලා ගියේ. ඉතින් අර කලින් ෆ්‍රීස් වෙලා තිබ්බ එක අපි ගෙනාවේ නෑ යාළුවනේ. මොකද හේතුව ඒකේ ජරාව බැඳලා තිබ්බේ ඇතුළේ ඉන්ඩෝ යුනිට් එකේ ඩස්ට් එක බැඳලා. ඉතින් ඒක සුද්ධ කරනකොට අපි ඉතින් වීඩියෝ එකක් ගත්තේ නැහැ. එතන කට්ටිය වැඩ කරපු නිසා. ඉතින් ඒකයි අවුට්ඩෝර් යුනිට් එක ෆ්‍රීස් වෙලා තිබ්බේ. ඉතින් යාළුවනේ ඊට වඩා ඔයාලට පෙන්වන්න ඕනේ දෙයක් හින්දා මම මේ වීඩියෝ එක ගන්න ආවා කම්ප්‍රෙෂර් එක තියෙන එක. ඉතින් මේ අයියා අපි කම්ප්‍රෙෂර් එක තියෙනවා. ඉතින් තිබ්බට පස්සේ අපි මේකේ එක්ස්පැන්ෂන් වැල්ව් සහ සොලොනොයිඩ් වැල්ව්ස් අයින් කරා. මොකද මේ කම්පැනි එකට හීටර්ස් ඕනේ වෙන්නේ නැහැ. ඉතින් ෆේලියර්ස් අඩුයි ගොඩක් වෙලාට එක්ස්පැන්ෂන් වල වගේ ඒවා බ්ලොක් වෙනවා ඉක්මනට. ඉතින් ඒ නිසා අපි කැපිලරි එකක් දානවා. මේකේ කැපිලරි දාන ක්‍රමයක් තියෙනවා. ඉතින් මේ කම්ප්‍රෙෂර් එක අනුව ඉතින් මේකේ අපි දාන්නේ අඩි 30 අඟල් 32ක් දානවා ඩබල් කරලා කැපිලරි එක. ඒක එක එක කම්ප්‍රෙෂර් එකේ පර්ෆෝමන්ස් අනුව වෙනස් වෙනවා. ගෑස් සහ කැපැසිටි එක අනුව ගොඩක් වෙලාට එක එක විදිහට තමයි කැපිලරි එක දාන්නේ. ඉතින් මේකේ මේ අපි කරන්නේ කොපර් ටැග්ස් වලින් මේක පාස් කරනවා කැපිලරි එක. ඉතින් ඒවට හරි දක්ෂ කොල්ලෙක් තමයි මේ වැඩ කරන්නේ. ඉතින් මේ හරිම නීට් එකේ කරන්න ඕනේ. මොකද පොඩ්ඩක් හරි එහෙම වුණොත් කැපිලරි කියන්නේ ගොඩක් චූටි කොපර් බටයක්. ඉතින් ඒක ටක් ගාලා බ්ලොක් වුණොත් අපිට හිතා ගන්න බෑ. මොකද එකපාරට කම්ප්‍රෙෂර් එක ඕවර් ප්‍රෙෂර් යනවා. ඉතින් අපි ඉස්සරම ප්‍රොටෙක්ෂන් බයිපාස් කරලා එහෙම තිබ්බොත් ලොකු හානියක් වුණත් වෙන්න පුළුවන්. ඉතින් අපි එහෙම කරන්නේ නැහැ. මොකද මම ගියේ ඒ නිසා මං ඉලෙක්ට්‍රොනික් සයිඩ් එකේ ඔක්කොම ටික නීට් එකට කරන්න ඕනේ. මොකද ඒකෙන් තමයි මේ යුනිට්ස් ඔක්කොම ආරක්ෂා වෙන්නේ. මොකද සාමාන්‍යයෙන් කම්ප්‍රෙෂර් එකක් ලක්ෂයකමාරක් වගේ වෙනවා ඊට වැඩි ගොඩක් වෙලාවට. මේ කම්ප්‍රෙෂර් එක අනුව ඉතින් මේවා ටිකක් ලොකු ආයු කාලයක් වැඩ කරන කම්ප්‍රෙෂර් නිසා. ඉතින් ඔයාලට පේනවා ඇති ඉතින් හරි අමාරුයි. මොකද යුනිට් එක තියෙන්නේ බිත්තියක් අයිනේ. ඉතින් ඒකේ ඉන්නත් අමාරුයි. කොහොම හරි ඉතින් වැඩේ කරන්න ඕනේ. කම්ප්‍රෙෂර් එක පාස් කරන්න ඕන නිසා. ඉතින් යාළුවනේ මේ තියෙන අනිත් යුනිට් එක ඉතින් අපි අවුට්ඩෝර් 3කට කම්ප්‍රෙෂර් තිබ්බා. මේ අනිත් එක දැන් සම්පූර්ණ මස් කරලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මේකේ ප්‍රෙෂර් වෑල් එක මේකේ ප්‍රෙෂර් කට් අවුට් එක. ඊට පස්සේ මේ තියෙන්නේ අර එක්ස්චේන්ජ් වෙන මේ සොලොනොයිඩ් එක. ඊට අමතරව මෙතන තියෙනවා අර එක්ස්පැන්ෂන් වෑල් එක. ඉතින් ඒ ඔක්කොම අයින් කරනවා. ඉතින් අපි ඊළඟට දැන් මේ කරන්න යන්නේ අපි දාපු කම්ප්‍රෙෂර් එක ඇම්පියර් කොච්චරක් ගන්නවද බලන්න. ඔයාලට පේනවා ඇති දැන් රනින් වෙලාවේ ඇම්පියර් 5 ගානේ යුනිට් එක ගන්නවා. ඒ කියන්නේ ඇම්පියර් 5ක් ගන්නවා කියන්නේ බෙස්ට් පවර් එකකින් හොඳට වැඩ කරනවා. තමයි මේක ඇම්පියර් 7මාරක් වගේ වෙනකන් ගන්න පුළුවන්. නමුත්
සාමාන්‍යයෙන් අපි රෙකමන්ඩ් කරන්නේ 6.5 අතර වගේ තමා ඇම්පරේජ් එක. මොකද එතකොට ආයු කාලේ වැඩියෙන් වැඩ කරන්න පුළුවන් නිසා. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ මගේ එක්තරා එක්ස්පීරියන්ස් එකක් ඉතින් ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. ඉතින් මේ වගේ ආයෙත් මම හිතුවා මේ වගේ පරණ වැඩවලට බහින්න. මොකද හේතුව ඔයාලා ගොඩාක් බෝරින් වෙලා තියෙන ඇති PCB අනම්මනම් හදලා ඒ උනට හැමෝටම මම දැනුම දෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මම මේ වගේ දේවල් ඉදිරියට ගේන්න බලාපොරොත්තු වෙනවා. දැන් මගේ ටාගට් එක කොහොම හරි ඔටෝ AC කාර් එකක් ඉන්න කාර් එක ෆුල් සර්විස් එකක් වගේ වීඩියෝ එකක් ගේන්න. ඉතින් මම ඒකත් ඉක්මනට ගේනවා. සහ ඉන්වර්ටර් AC යුනිට් එකක් ඉන්වර්ටර් බෝඩ් එක රිපෙයාර් කරගන්නේ කොහොමද, ඉන්වර්ටර් එකක් අලුතෙන් හදන්නේ කොහොමද කියන ටාගට් එක තමයි මගේ ඉදිරියට තියෙන්නේ. ඊට අමතරව ඔයාලගේ ප්‍රශ්න වලට අනිවාර්යෙන්ම මම උත්තර දෙනවා. ඉතින් Q&A එකක් මම කරන්න බලාපොරොත්තු වෙනවා. තාම ප්‍රශ්න මදි මට. මොකද Q&A එකක් සාමාන්‍ය විනාඩි 20ක් 30ක්වත් කරන්න ඕනේ. ඉතින් ඔයාලගේ ප්‍රශ්න ඒ පෝස්ට් එකට ගිහිල්ලා අනිවාර්යෙන්ම දාන්න මගේ YouTube එකේ තියෙනවා. එහෙනම් යාළුවනේ අනිවාර්යෙන්ම අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්. ගිහිල්ලා එන්නම් සතුටින් ඉන්න හැමෝම.